අයිබෝන් යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා අදත් රුවන් ටෙක් YouTube channel එකට. ඔන්න Apple පාවිච්චි කරන අපේ කට්ටියට ඉතාමත් වැදගත් වීඩියෝ එකක් අද මම අරගෙන ආවා. ඔයාලා දන්නවා ඇති පසුගිය ජූනි 29 වෙනිදා Apple සමාගම එයාලගේ අලුත්ම iOS 26.5.2 කියන security update එක නිල වශයෙන් නිකුත් කළා. ගොඩක් අය මෙන්න මේ වගේ security update එකක් ආවම අයියෝ මේක නිකන් security update එකනේ පස්සේ update කරගන්නවා කියලා මඟ හරිනවා. හැබැයි ඒක ඔයාලා කරන ලොකුම වැරද්දක්. අද වීඩියෝ එකෙන් මම සරලවම කියලා දෙනවා ඇයි මේ අප්ඩේට් එක ඔයාගේ iPhone එකට මේ තරම් වැදගත් වෙන්නේ මොනවද මේකේ තියෙන වෙනස් සහ ඔයා මේක නිවැරදි කරගන්නේ කොහොමද කියලා. වීඩියෝ එකට යන්න කලින් තාම රුවන් ටෙක් YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එක press කරලා තියාගන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි යාළුවනේ මුලින්ම අපි බලමු මොකද්ද මේ iOS 26.5.2 කියන්නේ කියලා. සාමාන්‍යයෙන් Apple සමාගම ලොකු features තියෙන updates දෙන්නේ අවුරුද්දකට සැරයයි. හැබැයි ඒ අතරතුර මේ වගේ පොඩි updates දෙනවා. මේවට අපි කියන්නේ security patch. එහෙම නැත්නම් ආරක්ෂාව යාවත්කාලින කිරීම කියලා. Apple සමාගම මේ අප්ඩේට් එක ජූනි 29 වෙනිදා හදිසියෙන්ම නිකුත් කරන්න විශේෂ හේතුවක් තියෙනවා. එයාලගේ පද්ධතියේ තිබ්බ යම්කිසි ආරක්ෂක දුර්වලතාවයක් එයාලා හඳුනගෙන තියෙනවා. හැකර්වරුන්ට ඔයාගේ ෆෝන් එකට ඇතුල් වෙන්න පුළුවන් පොඩි හෝ සිදුරක් තිබ්බොත් Apple සමාගම වහාම ක්‍රියාත්මක වෙලා මේ වගේ අප්ඩේට් එකක් එවලා ඒ සිදුර වහලා දානවා. සරලවම කිව්වොත් මේක හරියට ගෙදර ඉස්සරහා දොරට තවත් අලුත් අගුලක් දැම්මා වගේ වැඩක්. ඔයාලට දැන් හිතෙන්න පුළුවන් ඉතින් මගේ ෆෝන් එක කවුරු හැක් කරන්නද මට ඕක වැදගත් නෑ කියලා. මෙන්න මෙතනයි වැරදුනේ. දත්ත සොරකම් කිරීම වත්මන් ලෝකයේ හැකර්වරුන් හැමතිස්සම බලන් ඉන්නේ අපේ පෞද්ගලික දත්ත. ඒ කියන්නේ ෆොටෝස්, මැසේජ් සහ ප්‍රධාන වශයෙන්ම අපේ බැංකු තොරතුරු සොරකම් කරන්න. 0 day අවදානම මේ වගේ අප්ඩේට් එකකින් වහලා දාන්නේ දැනටමත් හැකර්වරුන්ට ප්‍රයෝජනෙට ගන්න උත්සාහ කරන දුර්වලතා. ඔයා මේක අප්ඩේට් නොකර හිටියොත් ඔයාගේ iPhone එක ලේසියෙන්ම අනතුරකට ලක් වෙන්න පුළුවන්. ෆෝන් එක සෝවීම සහ රත් වීම සමහරක් ආරක්ෂක දෝෂ නිසා බෑග්ග්‍රවුන්ඩ් එක අනවශ්‍ය ප්‍රොසෙස් සිද්ධ වෙන්න පුළුවන්. ඒකෙන් ෆෝන් එක රත් වෙනවා සහ බැටරිය බහැලා යන්නත් පුළුවන්. ඒ නිසා මේ අප්ඩේට් එක කියන්නේ ඔයාගේ iPhone එකේ දිගුකාලීන පැවැත්මට සහ ඔයාගේ පෞද්ගලික ආරක්ෂාවට අත්‍යවශ්‍යම දෙයක්. හරි දැන් අපි බලමු කිසිම කරදරයක් නැතුව මේ අප්ඩේට් එක කරගන්නේ කොහොමද කියලා. මමත් පියවර ටික සරලව කියලා දෙන්නම්. අප්ඩේට් එක කරගන්න කලින් මෙන්න මේ දේවල් සූදානම් කරගන්න. 1. ඔයාගේ iPhone එකේ බැටරි මට්ටම 150කට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ. 2. හොඳ වේගවත් Wi-Fi සම්බන්ධතාවයක් පාවිච්චි කරන්න. 3. ආරක්ෂාවටත් එක්ක ඔයාගේ වැදගත් දත්ත තියෙනවනම් iCloud එකට බෑකප් එකක් දාගන්න. දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි. මුලින්ම ඔයාගේ iPhone එකේ settings වලට යන්න. ඊට පස්සේ එතන තියෙනවා general කියලා option එකක්. ඒකට යන්න. දැන් එතන උඩින්ම පෙනෙන්නේ තියෙයි software update කියලා තැනක්. ඒක click කරන්න. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් iOS 26.5.2 update එක ඇවිල්ලා තියෙනවා. පහළ තියෙන download and install කියන බටන් එක press කරලා ඔයාගේ password එක දීලා update එක පටන් ගන්න. අප්ඩේට් එක වෙන්න ටිකක් වෙලා යයි. ඒ වෙලාවට ෆෝන් එක ඕෆ් කරන්න හෝ වෙනත් දේවල් කරන්න යන්න එපා. නිදාසේ ඒක වෙන්න ඇරලා තියන්න. ඉතින් යාළුවනේ ඔයාලා අද දැනගත්තා ජූනි 29 ආපු security update එක ඇයි මේ තරම් වැදගත් වෙන්නේ කියලා. තාක්ෂණයේ දිනු වෙනකොට ආරක්ෂාව සලසා ගන්න එක අපේ වගකීම. ඒ නිසා වීඩියෝ එක ඉවර වුණ ගමන් ගිහින් ඔයාගේ ෆෝන් එකත් අප්ඩේට් කරගන්න. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහස් ඔයාලට තියෙන ගැටලු පාලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔකට යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. එහෙනම් මෙන්න මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට හාමිමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.